hello guys. ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා වන්න part 2 එකට. ඉතින් මේකෙදි අපි කතා කරනවා කිව්වා සීනිගමේ දේවාලය ගැන. ඉතින් මේකෙදි අපි කලින් වීඩියෝ එක නැවැත්තුවේ සීනිදිම දේවාලේ ළඟට ඇවිල්ලා. ඉතින් මේ සීනිගම දේවාලය අපි බලමු මෙතනින් එහාට සුන්දරත්වය. ඉතින් සීනිගම දේවාලය ගැන කතා කරනවා නම් දකුණු පළාතේ ගොඩක් කට්ටියන්ගේ අවධානය දිනාගත්ත තැනක් තමයි මේක. දකුණු පළාතේ විතරක් නෙමෙයි ලංකාවේ කොහෙන් ගත්තත් මෙන්න මේ ස්ථානය කැම කෙනෙක්ගෙම අවධානයට ලක් වූ තැනක්. මොකද ගොඩක් කට්ටිය මෙතැනට එනවා තමන්ගේ බාරහාර වෙන්න. ඒ හැම දෙයකටම මේ ස්ථානයට පැමිණෙනවා. මම ඉන්නම් සීනිගම දේවාලයට. හරිම ලස්සන පරිසරයක් මෙතන තියෙන්නේ. මාරම ලස්සනයි. උදේවරුේ තමයි මෙතනට ආවේ. ඔහු ඉතින් ඒ කිව්වා වගේ අපි කුරුණෑගලින් උදේ පාන්දර 2ට විතර පිටත් වෙලා දැන් මේ වෙද්දී උදේ 9 වගේ වෙද්දී අපි මෙතන සීනිගම දේවාලයේ වැඳ පුදා ගන්නවා. හරි ඉතින් අපි මෙතන ගොඩක් වෙලා රැඳුනේ නැහැ. ඉතින් අපි එතනින් පස්සේ අපේ ප්‍රධාන වැඩේ වෙච්ච වෝටර් ඩයිවිං වලට යන්න පිටත් වුණා. අපි බලමු මෙතනින් එහාට අපි මොන වගේ සුන්දරත්වයක් ගමනේදී ඇවිල්ලා අපි අත්විඳලාද කියලා. අපි බලමු මෙතනින් එහාට එන සුබ දවසක් හැම කෙනෙක්ට. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.